අවසරයි ඒ ඇතුළු මහා සංඝරත්නයන් අවසරයි මෙත්තානන්ද ධර්මරත්න මැතිතුමනි එවැගේම හිතවතුනි මගේ හිත මිත්‍ර රංජිත් කිරියල්ල මැතිතුමා ඇතුළු මිත්‍රවරුනි මේ සෙවණේ පහස ලබන්නා වූ සියලු දරු දැරියනි මම ඊටාම කෙටියෙන් කාරණාවක් දෙකක් කියලා යණ්ඩයි හදන්නේ. සංස්කෘත භාෂාවේ ශ්ලෝකයක් තියෙනවා සජාතෝ යේන ජාතේන යාති වංශක් සමුන්නතින් පරිවර්තිනි සංසාරේ මෘතක්කෝ වාන ජායති. සංස්කෘතෙන් කිව්වම තේරෙනවා මදිහින්ද සිංහලෙන් කියන්න. සජාතෝ යේන ජාතේන යාති වංශක් සමුන්නතින් යම් කිසි කෙනෙක් ඉපදුනාට පස්සේ ඉපදිච්ච මිනිහගෙන් ඒ තමන් උපන්න රට තමන් උපන්න දේශය තමන් උපන්න පළාත තමන් උපන්න ජන සංයුතිය ප්‍රවර්ධනයට පත් වෙනවා නම් පමණක් එයා ඉපදිච්ච කෙනෙක් කියලා කියන්න පුළුවන්. යම් කිසි මිනිසෙක් ඉපදුනා වෙන්නේ ඉපදුනා බව අපි දැනගන්නේ ඉපදිලා හිටියා කියලා අපිට මතක තියෙන්නේ ඉපදුන එකේ වටිනාකමක් තියෙනවා නම් තියෙන්නේ මේ කියාපු පළාතට චංචල නිශ්චල දේපොළ පුද්ගලයන් වස්තුන් ප්‍රවර්ධනයට පත් වුණොත් විතරයි. එහෙම නැතුව නිකම්ම ඉන්නවා නම් පරිවර්තිනි සංසාරේ මේ ඉපදී මෙරි පෙරලෙන සංසාරේ මෘතක්කෝ වා නජායති මැරිච්ච මිනිස්සු මැරිච්ච කවුද නූපදින්නේ? මැරිච්ච මිනිස්සු නූපදින්නේ කවුද? හැම කෙනෙක්ම උපදිනවා තමයි. ඒ ඉපදිච්ච එක ඉපදුනා වෙන්නේ එහෙම වුණොත් විතරයි. එහෙම නැත්නම් ඉපදුනා නෙමෙයි. නිකන් හැදුනා. ඒකින්ද අපේ කියමනක් තියෙනවා මේම වැරදි ප්‍රකාශයක්. අපි සමහර අය අපේම අය තමන්ව අගය කරගන්නවා මේම කියලා. කොහොමද? මම ඔය අනුන්ගේ දේවල් හොයන්න බලන්නේ නැහැ. මම මගේ පාඩුවේ අපේ පාඩුවේ කාටවත් කරදරයක් නැහැ කියලා එහෙම සංකල්පයක් තියෙනවා. ඔක ඔය වැඩිහිටි කාටවත් තේරෙන්නේ නැහැ. තරුණ අයට තේරෙයි අපි අපේ පාඩුවේ කාටවත් කරදරයක් නැහැ. මේ ඉන්න ටිකේ හොඳට ඉඳිලා කියලා තියෙනවා ගාථාව. අපි අපේ පාඩුවේ කාටවත් කරදරයක් නැහැ. ඒ කියන්නේ මේ ගේට්ටුවෙන් ඇස්සේ අපි අපේ පාඩුවේ ජීවත් වෙන්නේ අපි කාටවත් හිංසාවක් නැහැ, පීඩාවක් නැහැ, කිසිම දෙයක් හොයන්නේ අනුන්ගේ කිසි දෙයකට ඇඟිලි ගන්න අපි අපේ පාඩුවේ ඉන්නේ. කියලා ඒ ප්‍රකාශයෙන් අපි සෑහීමකටපත් වෙනවා අපි හරි හොඳයි කියලා. තමන්ගේ පාඩුවේ ඉන්න මිනිස්සුන්ගෙන් තරම් මේ රටට වැඩක් නැති කිසිම කෙනෙක් අපි අපේ පාඩුවේ ඉන්නවා කියලා කියන්නේ රටෙන් උපන් දේපලෙන් කාලා රටෙන් උපන් වස්තු සම්පත්තියෙන් ප්‍රයෝජනය අරගෙන රටේ තියෙන මම්මාවත් වලින් ගිහිල්ලා රටේ හැදිච්ච ගෙවල් දොර ගහකොලෙන් කාලා රටේ හැදිච්ච ධන ධාන්‍ය ආදියෙන් පෝෂණය වෙලා රටේ අනිත් මිනිස්සු හදාපු ඉස්කෝල වලින් අධ්‍යාපනය ලබාගෙන අපි අපේ පාඩුවේ එහෙම ඉන්න මිනිස්සු මා රටට බර එයින්ද පාඩුවේ ඉන්න මිනිස්සු තරම් හානි කරන කවුරුවත්. ඒක නිසා කිසි කෙනෙකුට සුද්ධ වූ හැකියාවක් නැහැ අපේ පාඩුවේ ඉන්න. දියුණු කරන්න ඕනේ රටවල්, දියුණු කරන්න ඕනේ ගම්දනව්, දියුණු කරන්න ඕනේ මේ සමාජය. මේ කිසියම් ආකාරයක ප්‍රවර්ධනයක් ඇති කරන්නේ නැත්නම් අඩුම ගානේ ඉඟුරු පැලයක් හිටවලවත් රටට යහපතක් කරන්නේ නැත්නම් ඒ මිනිස්සුන්ට මේ රටේ උපන්න මේ රටේ හැදිච්ච එක ගොයන් ගාක වීයටයක් බත් සරලුවක් කණ්ඩායතියක් නැහැ. ඇයි අපි මේ රටේ දේවල් බුද්ධ විඳින්න අපිට ආයිතිය සුද්ධ වූ හැකියාව තියෙන්නේ රටට යමක් දෙනවා නම් විතරයි. එහෙම දෙන්නේ නැතුව බුද්ධ විඳින්න හැකියාවක් නැහැ. සුද්ධ
උවමනාවක් තිබුණා වුණත් සුද්ධ අයිතියක්. ඒකින්ද ඒ දෘෂ්ටි කෝණයෙන් බලාපුවාම මෙත්තානන්ද ධර්මරත්න මහත්තයා මහත්තයෙක්. මං හරි කැමතියි මේ මහත්තයාට. මං හරි ආදරෙයි. ඉංග්‍රීසියෙන් කියන්නේ I love you කියලා. මං හරි ආදරෙයි කිව්වා. ඉතින් එහෙම I love you කිව්වත් කමක් නැහැ කියලා හිතන જાතිය මිනිස්සෙක් මෙත්තානන්ද ධර්මරත්න මහත්තයා කියන්නේ. මෙත්තානන්ද ධර්මරත්න මහත්තයාගේ මගේ නෑදෑකමක් තියෙනවා. එතුමා ධර්මරත්න මං ධම්මරත්න. එතුමා ධර්මරත්න සංස්කෘතෙන් මං ධම්මරත්න පාලියෙන්. මගේ භාෂාව සංස්කෘත. ඒ වුණාට එතුමා ධර්මරත්න. ඒ නෑදෑකමත් එක්ක එහෙම තිබුණා වුණාට මං එතුමා ගැන චූටියට ලිව්වා මේ චූටි පොතේ පොඩි ප්‍රකාශයක්. මං ඒක විතරක් කියවලා මගේ කතාව අවසන් කරන්න. මේක කියුවේ මං ඒක ලිව්වේ හොඳ හිතලා. හාෆ් සීට් කොළ දෙකක් ලිව්වට දවස් දෙකක් විතර කල්පනා කරලා තමයි ලිව්වේ. සමහර මිනිස්සු උගත්තුය මං ලියාපු විදිහට කියන්නම් අච්චු ගහපු විදිහට නෙමෙයි. සමහර මිනිස්සු උගත්තුය. සමහරු බුද්ධිමත්තුය. සමහරු සිල්වත්තුය. ඒ අතර ඇතමුන් ගුණවත්තුය. සමහරු සිල්වත්, සමහරු බුද්ධිමත්, සමහරු උගත්, සමහරු ගුණවත්. ඒක වැරද්දක් නෙමෙයි. ඒ හැටි. වැරදි නෙමෙයි යුවා. හැටි. උගත් නෑ සමහරු. ඒ වැරද්දක් නෙමෙයි. ඒක හැටිනේ. සමහරු සිල්වත්. ඒ හැටි. මාත්මක් කරන්න දෙයක. සමහරු ගුණවත්, සමහරු ගුණවත් නෑ. ඒ හැටි. මට මෙත්තානන්ද ධර්මරත්න මහතා පෙනෙන්නේ මේ කිසිවෙකු ලෙස නොවි සුන්දර මිනිසෙකු ලෙසය. මට පේන්නේ එහෙමයි. මම ඔහු හා කතා කළෙමි. ඔහු හා සිනාසීමි. අපි අදහස් වමාරු කරගතිමු. ඔහු අපට උදව් කළේය. ඔහුට අපි උදව් කළෙමු. කොටින්ම මම ඔහු ඇසුරු කළෙමි. මිනිසෙක් ඇසුරු කරන විට ඔහු හඳුනා ගැනීමට ලැබෙන්නේ ඔහුගේ බාහිර තත්ත්ව වලින් හා අභ්‍යන්තර ගතිගුණ වලිනි. මට තාමත් ඔහුගේ තත්ත්වය සොයා ගැනීමට හැකි වූයේ නැත. ඇත්තම කිව්වොත් මේ අද වෙනකම්. ඊට හේතුව මට ඔහු මටවත් හමු වූයේ ඔහුගේ හෝ මගේ හෝ කාර්යාල පරිශ්‍රයේදී නොවීමය. බොහෝ විට අපගේ පෞද්ගලික නිවාසවලදීද හමු වී කතාබස් කිරීමට තරම් අවකාශයක් අපට තිබුණේ නැත. මට ඔහුගේවත් ඔහුට මගේවත් පෞල් පරිසරයවත් හඳුනා ගැනීමට තරම් අපි පෞද්ගලික නොවීමු. එහෙත් මෙත්තානන්ද මහතා සතුව මෙත්තා ගතියක්, ආනන්ද ගතියක්, ධර්ම ගතියක්, රත්න ගතියක් කවුරු අත් නොදුටුවත් මම අත් දුටිමි. මෙත්තා ගතිය කියලා කියන්නේ පුදුම ගතියක් ඒක. මෙත්තා කියලා කියන්නේ මෛත්‍රිය, ෆ්‍රෙන්ඩ්ෂිප්, මිත්‍රශීලී භාවය. ඒක මම දැක්කා. ආනන්දනීය ගතිය කියලා කියන්නේ කොයි වෙලාවෙත් සැහැල්ලු මනසින් සතුටින් සිටීම. ධර්ම ගතිය වැඩවලින් පේනවා. රත්න ගතිය අනිත් හැම එකකින්ම පේනවා. මිනිසෙකු තුළ සැඟව ඇති නිකලල් සුන්දරත්වය අත්විඳීම කොතරම් පිවිතුරු අත්දැකීමක්දයි සිටින්නේ එය අද්දුටු අයෙකුට පමණයි. ඒක කිරයල්ලට අපිට තියෙනවා. සුන්දරකම අත්දකින්නයි කියලා කියන එක අනිත් කොයික අත්දකින්නටත් වඩා වෙනස්. ඒකට ගුරුවරයෙක් වෙන එක හරි හාමුදුරු කෙනෙක් වෙන එක හරි බාධාවක් නෙමෙයි. සුන්දරකම අත්දකින්නයි කියන එක. ඒක කියන්න ටිකක් අමාරුයි, විශේෂයෙන් ලවුඩ් ස්පීකර් එකේ. ඉතින් වැටමායිමට පැන අඬගසා ගන්නා වුන්ද එළිවුණ ජාමේ සිට රෑ නින්ද ඇඟට කඩා වැටෙන තුර අති දමමින් කාසි අහුලන්න වුන්ද සට කපට ලෙස අනේකාගේ පයට මුදුගසන්න වුන්ද දකින්න මට වර එක හිතෙන්නේ අනේ පව් කියාය. නොදකින් කියා හිතෙන වාරද නැත්තේ නොවේ. ඒ මේ රටේ හැටින්නේ. ඒ සුන්දරව හිතන හැහැල්ලු නිබර චරිතයක් දුටු විට කාන්දමකට ඇදී යන යකඩ කැබැල්ලක්සේ මා සිත එදෙස ඇදී යන්නේ નિરાයාශයෙනි. ඒ නිසාම
අපවාදයන්ට ලක් වුවත් ඇතැම් විට මට ඒ සුන්දරත්වය අත් විඳ නොසිටීමට හිත දෙන්නේම නැත. ඒ මගේ හැටි නොවේ, සුන්දරත්වයේ හැටි. මට මෙත්තානන්ද ධර්මරත්න මහතා මෙසේ සුන්දරම පුද්ගලයෙකු ලෙස පෙනුනේ හිනාවෙන් හෝ කතාවෙන් හෝ නොවේ. මොකක් වින්දද එහෙනම්? මේ හින්දා පයක් උසවා පයක් තබනා දරුවා තුරුමෙදුම් දෙතිත නොපටලවා රංගන රංගධාරියෙකු කිරීමටත්, වචන තෙපලනා දරුවා ගායකයෙකු කිරීමටත්, යකඩ තහඩුවකට තට්ටු කරන දරුවා වාදකයෙකු කිරීමටත්, මයිකර ෆෝනය දෙස දැස් අයා බලා සිටින දරුවා නිවේදකයෙකු කිරීමටත්, එකී දරුවන් සතුව තිබූ විභව ශක්තිය තේරුම්ගත් සුන්දරයෙකු වූ නිසාය. මෙත්තා යනු ඒ මෛත්‍රී සාගත මිත්‍රශීලී භාවයයි. චිත්තාභ්‍යන්තරගත ආනන්දනීය භාවය යනු එහි සුහද ප්‍රකාශනයයි. හදවතේ සුවඳ දෙතොලින් පිටවනසේ සිනාසිය හැක්කේ එවන්නෙකුට පමණි. ආනන්දනීය යනු එකී සුහෘත් භාවයයි. ඉතින් තවත් එකක් කියන්න ඕන මේකේ අන්තිමේටම තියෙනවා. මොකද මට හරි බයයි මෙත්තානන්ද මහත්තයා මීට වඩා ලොක්ෙක් වෙයි කියලා. මේට වඩා ලොක්ෙක් වුණාම ලොක්ෙක් වෙයි කියලා. ලොකු වුණාම ලොකු මහත්තයෙක් වෙනවා. ලොකු මහත්තයෙක් වුණාම සුන්දරකම නැති වෙලා යනවා. ධර්මරත්න මහතා මීටත් වඩා ලොක්ෙක් වෙනවා දකින්නට මා තුල අකමැත්තක් නැත. ඒත් මට ඒ ගැන බයක් දැනේ. ඒ ධර්මරත්න මහතා ලොක්ෙකු වුවහොත් අරකේ සුන්දරකම නැති වේද යන බිය හිතෙන බැවිනි. මක් නිසාදයක් ලොක්ෙකු වන ධර්මරත්න ශ්‍රීමතානන්ට වඩා සුන්දර ධර්මරත්න සහෘදයාට අපි ආදරය කරන බැවිනි. ඉතින් සහෘදයා නෙමි පිළිගන්න මේ ලෙන්ගතු නොවක් සුහද බව ඔබට තේරුණා.